රඟපානා රහස්‍යභාවය සහ තමන්ගේ මිතුරාව කෙලසනවා කියන එක ඒක මට කරන්න බැරිකමක් නෑ. ඒක කරොත් දෙගන්නේ හොඳ නෑ. වගේනේ. ගොඩක් සීන් දැක්කා මිනිස්සුන්ගේ වෙනස් සීන් දැක්කා හැමෝගෙම රහ හදවතේමයි ඒවා තාමත් හිතින් රැක්කා නින්දා ආව ප්‍රශංසාසේ ගමන යායුතුයි ආවාසේ රාජාලියෙක් මෙන් දිස්සේ පියඹා යනවා මං ඉහළ ආකාශේ මගේ ඇහෙන් වැටු කඳුළු මගේ තටු බලන් විඳෙව්වා මං තනියෙන්ම දෛවයත් මාව වැට්ටුවා මං හිතගත්ත හැම පඩියෙන්ම වැස්සක් ලං වෙනකොට සැරසෙයි හැම කඩියෙක්ම අත්දැකීම් බහුල වෙද්දි දැනෙයි දේවල් කලියෙන්ම තාත්තා මගේ යාඥා වුණා මගේ අයියා මගේ තාත්තා වුණා දෛවයේ එක්කලා රණ්ඩු කරපු මම මගේ ගමනාන්තේ සාක්ෂාත් වුණා ඉරපත් වෙවි කය නම් ගමනක් නෑ කුහක වෙන අය නම් මාත් එක්ක මුළු ගමක් ඉන්නවා ගෑවිලවත් නෑ බය නම් ගොඩක් සීන් දැක්කා මිනිස්සුන්ගේ වෙනස් සීන් දැක්කා හැමෝගෙම රහස් හදවතේමයි ඒවා තාමත් හිතින් රැක්කා නින්දා ආව ප්‍රශංසාසේ ගමන යායුතුයි ආවාසේ රාජාලියෙක් මෙන් දිස්සේ පියඹා යනවා මං ඉහළ ආකාශේ පවුලක ඉපදී දුප්පත්තිය වේදනාව විඳ තරම් දෛවයේ හිතවත් පිය මේ ගමනේ ආශිර්වාදේ උනෙත් මුල අමතක කට්ටිය මගේ තාත්තා ඇඳට වැටුණු හින්දා මේ ඉරණම ගොඩක් සීන් දැක්කා මිනිස්සුන්ගේ වෙනස් දීන් දැක්කා හැමෝගෙම රහ හදවතේමයි ඒවා තාමත් හිතින් රැක්කා නින්දා ආව ප්‍රශංසාසේ ගමන යායුතුයි ආවාසේ රාජාලියෙක් මෙන් දිස්සේ පියඹා යනවා මං ඉහළ ආකාශේ මගේ තටු බලන් විඳෙව්වා මං තනියෙන්ම දෛවයත් මාව වැට්ටුවා මං හිතගත්ත හැම පඩියෙන්ම වැස්සක් ලං වෙනකොට සැරසෙයි හැම කඩියෙක්ම අත්දැකීම් බහුල වෙද්දි දැනෙයි දේවල් කලියෙන්ම පොඩි කාලේ මං කරපු දේවල් තමා හුතුතොපි දැන් කරන්නේ කවුරුත් දන්නේ හරි පාර මොනාට කරන්නද ප්‍රතිප්‍රහාර දවසක් ඒ මිනි පෙට්ටියේ ඉස්සරයි මහා පාර දිගේ දැලි දාන මගේ තාත්තා මගේ යාඥා වුණා මගේ අයියා මගේ තාත්තා වුණා දෛවයේ එක්කලා රණ්ඩු කරපු මම මගේ ගමනාන්තේ සාක්ෂාත් වුණා ඉරපත් වෙවි කය නම් ගමනක් නෑ කුහක වෙන අය නම් මාත් එක්ක මුළු ගමක් ඉන්නවා ගෑවිලවත් නෑ බය නම් ඔගෙම රහස් හදවතේමයි ඒවා තාමත් හිතින් රැක්කා නින්දා ආව ප්‍රශංසාසේ ගමන යායුතුයි ආවාසේ රාජාලියෙක් මෙන් දිස්සේ පියඹා යනවා මං ඉහළ ආකාශේ Mana-mana Situasi kita rangka